ඔන්න දුවේ පුතේ අපි අද කියන්න යන්නේ ලස්සන වලස් පවුලක් ගැන. ඒ වලස් පවුලේ වලස් අම්මායි වලස් තාත්තයි ලස්සන පැටව් හතරකුයි ජීවත් වුණා. ඉන්න එක පැටියෙක් නම් හරිම දඟ පැටියෙක් තමයි. ඔන්න මේ වලස් අම්මායි වලස් තාත්තයි පැටවුන්ට කියලා යනවා සෙල්ලම් කර ඉන්න. හැබැයි ගුහාවෙන් එළියට නම් යන්න එපා කියලා තමයි ගියේ. ඔන්න ඉතින් අර කියන දේ අහන්න ඇති දඟකාර වලස් පැංචා ගුහාවෙන් එළියට ගියා. බලන්නකො මේ කැලේ ලස්සන අම්මා මට බොරුවක් නේ කියලා තියෙන්නේ මේ කැලේ හරිම භයානකයි කියලා කොච්චර ලස්සනද ඔන්න ඉතින් වලස් පැංචා සන්තෝෂයෙන් යන අතරමඟ සිංහයාව හම්බ වෙනවා. ඔන්න සිංහයා මෙන්න මෙහෙම කියනවා. විද මේ යන්නේ අද නම් මගේ දවල් කෑම මගේ ළඟටම ඇවිල්ලා බුදු අම්මෝ මං ඉවරයි අම්මේ මාව බේරගන්න ඔන්න ඉතින් හොඳටම බය වෙච්ච වලස් පැටියා හයියෙන් දුවන්න ගත්තා. එතකොටම වලස් පැටියාගේ කකුල පැටලිලා වලස් පැටියා ලොකු වලකට වැටුණා. අනේ අම්මේ මාව බේරගන්න කියලා හොඳටම ඇඬුවා. කෝ ළමයිනේ ඔයාලගේ පොඩි අයියා කොහෙද මට පේන්නේ නෑනේ. අනේ අම්මේ පොඩි අයියා එපා කියද්දි කැලේ බලන්න ඕනි කියලා ගුහාවෙන් එළියට ගියානේ. මොනවා? මෙන්න අපේ මහත්තයා පොඩි පුතා ගුහාවෙන් එළියට ගිහිල්ලා. අනේ ඉතින් වලස් අම්මයි වලස් තාත්තයි ඔන්න පොඩි පුතාව හොයාගෙන කැලේ හැම තැනම ඇවිත්තා. ඔන්න මේ දෙන්නට පුතා හොයන අතරමඟ මුව පැංචව හම්බ වුණා. මුව පැංචගෙන් ඇහුවා අපේ පොඩි පුතාව දැක්කද කියලා. අනේ මම නම් දැක්කේ නෑ. මම මේ දැන් ගුහාවෙන් එළියට ආවා විතරයි. තා චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලන්නකෝ. වලස් අම්මටයි වලස් තාත්තටයි කැලේ ඉන්න කපටිම නරිහාමිව හම්බ වුණා. වලස් අම්මා ඇහුවා අපේ පොඩි පුතාව දැක්කද කියලා. නරිහාමි කිව්වා මම නම් දැක්කේ නැහැ කියලා. ඔහොම යනකොට මේ දෙන්නට අලියාළුවව හම්බ වුණා. අනේ අලියාළුවේ අපේ පොඩි පුතාව එහෙම දැක්කද මේ පැත්තේ ඉන්නවා? අනේ මම නම් දැක්කේ නෑ. ඇයි පොඩි පුතා කොහේ ගිහිල්ලාද? අනේ අපේ පොඩි පුතා ගුහාවෙන් එළියට ගිහිල්ලා කොහේ ගිහින්ද දන්නේ නෑ. හරි කලබල වෙන්න එපා දැන්. අපි යමුකෝ හොයන්න. ඔන්න ඉතින් එහෙම කියලා අලි පැංචා ගියා වලස් පැංචව හොයාගෙන. ඔන්න ඉතින් අලි පැංචා දැක්කා වලස් පැංචා වලේ වැටිලා ඉන්නවා. අලි පැංචා හොඬ වැල දාලා වලස් පැංචව උඩට ගත්තා. බලන්න හරි අම්මලා හොඳටම බය වෙලා යමු ඉක්මනට ආයි එහෙම වගේ නරක වැඩ කරනවා නෙමෙයි. ඔන්න ඉතින් අලි පැංචා වලස් පැංචව ගෙනත් දුන්න අම්මටයි තාත්තටයි. අම්මයි තාත්තයි වලස් පැංචව ආදරෙන් බදාගත්තා. අනේ අම්මේ මට සමාවෙන්න මං ආයේ වගේ වැඩ කරන්නේ නෑ ඔන්න ඉතින් එදායින් පස්සේ වලස් පැංචා අම්මා තාත්තා කියන දේ ඇහුවා. පේනව නේද දුවේ පුතේ? අම්මා තාත්තා කියන දේ අපි අහන්න ඕනේ. නැත්නම් අපි අමාරුවේ වැටෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන තවත් කතා බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න යන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම